සාදරයෙන් පිළිගන්නවා SL Plus YouTube channel එක වෙතට ඔයාව. ඉතින් අද මම හදන්නේ two stroke drill එක කොහොමද අපි counter wheel එක ගහගන්නේ නිසි ආකාර විදිහට කියලා. ඉතින් මේ තියෙන්නේ counter wheel එක gear wheel එකත් එක්ක ඔන්නම අපි ගාන set කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකේ මේ ස්ක්‍රීන් ඩබල් ස්ක්‍රීන් ඇවිල්ලා තිබුණේ. අලුතින් ගෙනාපු kit එකේ තියෙන single screen එකක්. ඉතින් මේකේ තිබිච්ච ස්ක්‍රීන් එක අරගෙන පොඩි ස්ක්‍රීන් එක අරගෙන මේක ඩබල් කරලා තමයි මම ගැහුවේ. ඊට පස්සේ මේක ලොකු ටෙන්ෂන් එකක් නැහැ. සාමාන්‍ය ටෙන්ෂන් එකක් තියෙන එකක් තියෙන්නේ. ඒ ටික දේශීය ආකාරයේ විදිහට මේ ආකාරයෙන් දාගන්න ඕන වටේම. මේ තියෙන්නේ ස්පීඩ් ටික අපි දාගෙන ඉවරයි දැන්. දැන් කවුන්ටර් වීල් එකේ 150ක වැඩි ඉවරයි. දැන් ඊට පස්සේ තියෙන්නේ දෙපැත්තේ ප්ලේට් දෙකක් තියෙනවා. මේ දෙක ගහ ගන්න ඕනේ. මෙන්න මේක එක පැත්තක ප්ලේට් එකක් තියෙනවා. මේ පැත්තට ඕ ප්ලේට් එක දා ගන්න ඕනේ. තව ප්ලේට් එකක් තියෙනවා. මේ ප්ලේට් එකත් අනිත් පැත්තට අපි දා ගන්න ඕනේ. දානකොට මෙන්න මේ පුංචි සිදුරු වර්ගයක් තියෙනවා. පිවට් එක දාන්න ඕනේ. ඒ සිදුරු ටික ගාන්න සෙට් වෙන විදිහට අපි හදාගෙන ඕන දාගන්න. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ රිවට් ටික දාගන්න. මේ රිවට් දානකොටත් එකක් ඇර එකක් දාගන්න ඕනේ. ඒ කියන්නේ එකක් පල්ලෙහාට එකක් උඩට එකක් පල්ලෙහාට එකක් උඩට. එහෙම තමයි අපි රිවට් ටික දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි මොකක් හරි උපකරණයක් භාවිතා කරගෙන ඒක පොඩ්ඩක් තදට යන්නේ. ඒක තට්ටුවක් දාගන්න ඕනේ. එයා පැත්තෙන් පිට වෙන්න සම්පූර්ණයෙන්ම. ඉතින් මේ කූරු 21 ගැන කියන්නත් ඕනේ. උඩ තියෙන එක පොඩි කැලලක් තියෙන එක උඩට ඇදලා ක්‍රීස් ටිකක් ගාලා අපි කූරු 21 ගානට ගණන් කරලා ගන්න. සමහර ඒවායේ තියෙන එකක් හෝ දෙකක් වැඩිපුර නිතර මොකද ඒ වැඩිපුර දාන්නේ මේගොල්ලෝ එකක් හරි අපි මේ අතින් හැලුනොත් හොයාගන්න බැරිනොත් මේක අපිට පාවිච්චි කිරීම සඳහා මේකේ කූරු 21 එන්නේ හරියටම කූරු 21 ගණන් කරලා දාගන්න තියෙන්නේ කවුන්ටර් වීල් එකට. මම කියන්නේ උඩ පල්ල යන එක්සල් එක ඒ එක්සල් වල කූරු 21 අපි සෙට් කරන්න ඕනේ. ඊට පස්සේ මෙහෙ පැත්තේ ඇණයක් දාලා තද කරගන්න ඕනේ කවුන්ටර් වීල් එක. අනිත් පැත්තේ කූරු ටික තමයි දාගන්නේ. කූරු ටික අපි කූරු ටික දාගෙන ඉවරයි. මේ විදිහට ප්ලේට් දෙක සෙට් වෙන්නේ. ඊට පස්සේ අපිට මේක රිවර්ට් කරගන්න ඕනේ. රිවර්ට් කරගන්න මොකක් හරි එන කෑල්ලක් කපලා අරගෙන එහෙම මොකක් රිවර්ට් කරගන්න පුළුවන්. මිටියෙන් ගහලා උනත් රිවර්ට් කරගන්න පුළුවන්. මිටියෙන් ගන්නකොට පරිස්සමට බලාගෙන ඔයාලට පුරුදු නැත්නම් මේ මොකක් හරි උපකරණයක් භාවිතා කරගෙන මොක්ට වෙච්ච කියන්නේ තුල නැති උපකරණයක් භාවිතා කරගෙන උඩින් තට්ටු කරලා මේක රිවර්ට් කරගන්න ඕනේ දෙපැත්තට සෙට් වෙන්න ගන්නට. ඒ රිවර්ට් කරනකොට මේ දෙපැත්තේ තියෙන ප්ලේට් දෙකේ හිම යන්න තියෙන්නේ. හොඳට බලාගෙන ඕන වැඩේ කරන්න. මොකද නැතිනොත් ආපහු සේරම රිවර්ට් ටික කපන්න වෙනවා. මේක රිවර්ට් කපන කියන්නේ ටිකක් අමාරුයි. කියන්නේ අපිට ග්‍රයින්ඩර් භාවිතා කරගෙන මේක රිවර්ට් ටික අයින් කරගෙන ඊට පස්සේ අපිට යම්කිසි ටූල් එකක් භාවිතා කරගෙන ඒ සයිස් එකට මේක රිමූව් කරගන්න ඕනේ. ඒ රිවර්ට් එක පාර්ට්නර් රිවර්ට් එක ඊට පස්සේ තමයි අපිට අලුත් රිවර්ට් එකක් දාලා මේක ගහගන්න තියෙන්නේ. මේ ආකාරයෙන් හොඳට දෙපැත්ත බල
අපි හදාගන්න ඕනේ, ඒක විලට් කරගන්න ඕනේ. මේක නැත්තම් අනිත් මේක දැම්මට පස්සේ එක්කෝ හවුසින් එකේ වදිනවා, නැත්තම් වීල් වල ගේනවා. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න එන්න පුළුවන් මේ කවුන්ටර් වීල් එකේ. රයිට්, ඔන්න අපි දැන් ගහලා ඉවරයි.